උදේ පාන්දරින්ම අපි කට්ටියම ලෑස්ති වෙලා මේ යන්නේ මඩ කලපුවට ගිහින් එන්න. ඉතින් වාලච්චේනට තමයි යන්නේ. මේ අතරමඟදී ඉතින් හරිම ලස්සනට පෙනෙන උදේම මේ ට්‍රේන් එක එතනත් චුට්ටක් නවත්තලා අපි යන්න හිමීට මාළු ගන්න තමයි යන්නේ. ඉතින් වාලච්චේන මාළු මාකට් එකට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. මෙතෙන්න එනවා රැට අල්ලපු අලුත්ම මාළු උදේට. ඉතින් මේ වගේ බෝට්ටු වලින් බානකොටම අපිට එතනින් අලුත්ම මාළු ගන්න පුළුවන්. ඉතින් අපේ තාත්තා අඳුරන අය ඉන්නවා මේ හරියේ. ඉතින් ඒ නිසා අපි එහෙම යාගේ බෝට්ටු එන දවසටම ගිහිල්ලා ඔය වගේ අලුත්ම මාළු අරගෙන එනවා. ඉතින් ටික දවසක් බයක් නැතුව අපිට මේවා තියාගන්න පුළුවන්. ඉතින් අක්කලාගේ ගෙදරට අපේ ගෙදරට එතකොට අපේ මේ බිස්නස් එකට එහෙම ඕන කරන මාළු ඔන්න ඔහොම තමයි අපි අරගෙන එන්නේ. ඉතින් මේ වගේ තෝර මාළු, බල මාළු, ඒ වගේ මාළු වර්ග ගොඩාක් ගන්නවා. ඉතින් මෙතන පොඩි මාළු ගන්න නැහැ. පොඩි මාළු වර්ග එහෙම ගන්න ඕන නම් අපි ටිකක් උඩහට යන්න ඕනේ තව. මෙන්න මෙතන මාකට් එකට තමයි එන්න ඕනේ. මෙතන නම නම් මට මතක නැහැ. ඉතින් පොඩි මාළු වර්ග හුරුල්ල සාලයෝ වගේම තව ලින්නෝ, එතකොට ඉස්සෝ, දැල්ලෝ ඔය වගේ මාළු ගන්න අපි මෙතෙන් එන්න ඕනේ. ඉතින් අපි ඉස්සෝ හැම අපිට ඕන කරන ප්‍රමාණ වලින් අරගෙන ඔය වගේ අයිස් ගන්න තැනට ආවා. ඉතින් එතනින් අයිස් කුට්ටියක් අරගෙන ඒකත් කුඩු කරලා අපි මේ ඇතුළට දාගත්තා. ඉතින් කාර් එකේ ගෙනාවා කියලා එහෙම මාළුන්ගේ ගඳක් එහෙම නැහැ. මොකද අපි ලොකු ප්ලාස්ටික් භාජන වලට දාගෙන ආගෙන තමයි අරගෙන ආවේ. එහෙම අලුත්ම මාළු නිසා එහෙම නරක් වෙලා නැති නිසා කාර් එකේ ගෙනාවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙහෙම මාළු ගෙනල්ලා කාර් එක හොඳට තාත්තා වොෂ් කරලා ඒකට සුවඳ ගන්න දේවල් දාලා එහෙම ආයෙත් තිබ්බ විදිහටම තියෙනවා. ඇත්තටම නිතරම මාළු අපි ඉටින් ඉට ගන්නවට වඩා මේ විදිහ අලුත්ම මාළු ගිහිල්ලා අරගෙන ආවහම අපිට ටික දවසක් තියාගන්න පුළුවන්. ඉතින් අපේ පැතිවල අපි නිතරම අලුතෙන් මාළු කියලා ගත්තට ඒගොල්ලොත් ෆ්‍රිජ් වල දාලා තිබිලා ගොඩාක් කල් ගිහින් තමයි ඒවා තියාගෙන ඉඳලා විකුණන්නේ. ඒ නිසා මෙහෙම අරන් ආවහම කිසිම බයක් නැතුව අපිට ඕන දවස් වෙනකන් තියාගන්න පුළුවන්. ඉතින් මේ වතුර එකකුත් උණු වෙන්න තියලා අපි මේ බල මාළු එක්ක දාගන්නවා උම්මලකඩ හදාගන්න. ඉතින් අපේ ගෙදර උම්මලකඩ කඩෙන් ගන්නෙ නෑ. ඔන්න ඔය විදිහට මාළු එක් තම්බලා අරගෙන තමා අපි උම්මලකඩ හදාගන්නේ. ඇත්තටම මාළු මේ විදිහට ගන්නකොට ගොඩාක් ලාභයි. අපේ ගෙවල් පැත්තට එනකොට ඉතින් ගණන් වැඩි වෙනවනේ. ඒ නිසා අලුතෙන් මාළු මේ විදිහට ගෙනල්ලා උම්මලකඩත් හදපුවාම ගොඩක්ම රසයි. හිතනවා මනාලියකින් නිවසේ පුර එළිය කරන්න මට විනෝදයෙන් කාලෙ ගෙවන්න. ඉතින් අලුත් අවුරුදු කිට්ටු එනකොට ඕඩර්ස් ගොඩාක් එනවනේ අච්චාරු වලට එහෙම. ඒකට අපි හොඳම වර්ගේ කහ අරගන්න ඕනේ. ඉතින් අපි ටික දවසක් බල හිටිය අලුත් කහ හොයාගන්න. හැබැයි බැරි වුණා. ඒ වුණාට කොහොම හරි අලුත් අවුරුදු කිට්ටු එද්දිම ඔන්න හොඳම කහ ටිකක් අපිට හම් වුණා. ඉතින් ටට්ටක් ගාලා මේ ටික වාෂ්පෙන් තම්බගෙන ඉවර වෙලා වේලගෙන ගන්න ඕනේ. මොකද ඉක්මනට වේල ගන්න ඕනේ. අවුරුදු ගොඩාක් කිට්ටු එනවා. ඔයාලගේ ඕඩර්ස් ගොඩාක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ හොඳම තත්ත්වයේ කුළුබඩු පාවිච්චි කරලා තමයි අපි අපේ කෑම ඔයාලගේ ගෙදරට එවන්නේ. ඇත්තටම මම පොඩ්ඩක්වත් කැමති නෑ කඩෙන් මේ වගේ දේවල් අරගන්න. ඉතින් කලින් ගෙනපුවා ඉවර වෙගෙන එනකොට තමයි මේ අලුත් කහතොගයත් අපිට හම්බුනේ. අවුරුද්දට ඔන්න රෙදි ගන්න කියලා. ඇත්තටම මං ගාව නම් ගොඩාක් ගවුම් තියෙනවා. ඉතින් අක්කත් ගොඩාක් ගවුම් අහලා දුන්නා අලුත් අවුරුද්දට.
ඒත් ඉතින් තව චුට්ටක් මොන හරි ගන්න කියලා ආවා. මොකද ඉතින් අවුරුදු වෙනකොට චූටි කාලේ ඉඳන් අපි හරි ආසයිනේ අලුත් ඇඳුම් ගන්න පුළුවන්, අලුත් දේවල් ගන්න පුළුවන්. ඔහොම එකක් තියෙනවනේ ඉතින්. ඒ හින්දා ඔන්න මාත් ආවා. පොඩි අයට, ගෙදර අයට එහෙම ගන්න තමයි ආවේ. ඉතින් ඇත්තටම එදා නම් ගොඩක් තෝරගන්න බැරි වුණා. හිතට හරියන ඒවා තිබුණේ නැහැ. ටිකක් එහෙම මෙහෙන් තෝරගෙන ආවා. ආය වෙන තැනකින් බලනවා කියලා. අලුත් අවුරුදු කැවිලි ඕඩර්ස් අපි බාරගන්නේ අප්‍රේල් 3 වෙනිදා වෙනකන් විතරයි. ඉතින් ගොඩක් ඕඩර්ස් එනවා. ඒවටත් එක්කන් තමා මට vlogs ගේන්න චුට්ටක් පරක්කු වෙන්නේ. ඉතින් අවුරුද්දෙන් පස්සේ නම් එක දිගටම අරන් එන්න පුළුවන්. තරහ වෙන්න එපා ඔයාලා. ගොඩක් අය අහනවා ඇයි vlogs ගේන්නේ නැත්තේ කියලා. ඉතින් ඇත්තටම ටයිම් එකක් නෑ. මොකද ගොඩක් ලොකු වගකීමක් ඔයාලගේ කැවිලි ඕඩර්ස් බාර ගන්නවා කියන එක. ඉතින් ඕඩර්ස් ගන්න අවසාන දවස වෙනකන් ඒ ටික අරගෙන ඊට පස්සේ පිළිවෙලට හදාගෙන අලුත් අවුරුදු කිට්ටු වෙලා ඔයාගේ ලංකාවේ ඕනම තැනක තියෙන ගෙදරවල් වලට අපි යවන්න ඕනේ. ඉතින් පිටරට ඉඳනත් ගොඩාක් අය යාළගේ ගෙවල් වලට ඕඩර්ස් දාලා තියෙනවා. එයාලටත් gift විදිහට අපේ කැවිලි හැම්පර්ස් ගන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් ඕඩර් කරේ නැත්නම් ඔයාට පුළුවන් අප්‍රේල් 3 වෙනිදාට කලින් ඔයාගේ ඕඩර් එක දාලා තියන්න. ඉතින් පේමන්ට් එක ඔයාට සමහර ඊට දවස් දෙකක් පරක් වෙනවා නම් ඒක අපිත් එක්කන් කතා කරලා ඔයාලට ඒක හදාගන්න පුළුවන්. ඊට කලින් අනිවාර්යයෙන්ම ඔයා 3 වෙනිදාට කලින් ඔයාගේ ඕඩර් එක ගැන අපිව දැනුවත් කරලා තියන්න ඕනේ. ඉතින් කෑෂ් ඔන් ඩිලිවරි නම් කරන්නේ නැහැ. ඔයාලක් පේමන්ට් එක කරන්න ඕනේ. මොකද මේ කෑම වර්ග බැරි වෙලා හරි ඔයාලා රිටර්න් කරොත් එහෙම අපිට ඒක ලොකු පාඩුවක්. ඒ නිසා අපි COD orders කරන්නේ නැහැ. ඉතින් ඇඳුම් එහෙමත් අරගෙන අපි චුට්ටක් රෑ වුණා ගෙදර එනකොට ඊට කලින් මම කේක් එකක් හදන්න තිබ්බා අපේ ගෙවල් ළඟ නංගි කෙනෙක්ට. එයාටත් මම ඒක ටක් ගාලා හදලා දුන්නා. ඉතින් ඇත්තටම ඔයාලා අපි ගැන කොච්චර විශ්වාසද කියලා හිතෙන්නේ දහස් ගණනින් මුදල් ඔයාලා අපේ account එකට දානකොට. ඉතින් මට හිතා ගන්න බෑ ඔයාලා එහෙම කොච්චරනම් අපිව විශ්වාස කරනවාද කියලා. ඇත්තටම ඒ විශ්වාසය ඒ විදිහටම අපි රකින්නවා ඔයාලගේ orders. කිසිම බයක් වෙන්න එපා. අනිවාර්යෙන්ම ඔයාට අලුත් අවුරුද්ද කිට් වෙලා ඔයාගේ ගෙදරටම ලැබෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ වෙලාවට ෆෝන් එක ආන්සර් කරන්න. මොකද courier service වලටත් මේ දවස්වල වැඩ ගොඩක් වැඩිනේ. ඒ නිසා ඔයාලා ගන්න කෝල් එක පළවෙනි පාරෙන්ම ආන්සර් කරලා ඔයාගේ පාර්සල් එක ගෙදරටම ගෙන්න ගන්න. ඇත්තටම ගොඩාක් ආසාවෙන් තමයි ඔයාලගේ මේ orders අපි ලෑස්ති කරන්න පටන් ගන්නෙ. නුරාවි ෆැෂන් එකනොත් එහෙමයි අලුත්ම ලස්සනම ගවුන් ටික ඔන්න ඉස්සලාම අපි පෝස්ට් කරා. ටික දෙනෙක්ට හම්බේ. ඉතුරු අයගේවා තව දවස් දෙකක් ඇතුළත අපි පෝස්ට් කරනවා. කොහොමත් අලුත් අවුරුද්දට ඔයාට නුරාවි ෆැෂන් අපේ අලුත්ම ලස්සන ගවුම් අඳින්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි මේ දවස්වල වැඩ වෙන්නේ. ගොඩාක් වැඩ වැඩි. අවුරුදු ඉතින් පහු වෙනකම්ම ඔහොම තමයි. ඉතින් කැවිලි ඕඩර්ස් එකෙන් බාර ගන්න ඔයාලගේ ගෙවල් වල අයත් ඉන්නවා නම් මේ දවස්වල ඉතින් ඔයාලටත් ඒ විදිහට වැඩ ඇති. ඉතින් මම නම් ආස හැමෝම සතුටින් ගොඩක් ආසාවෙන් මේ අලුත් අවුරුද්ද සමරනවාට. ඉතින් මේ තමා මම හදාගත්ත සිම්පල් කේක් එක. චොක්ලට් ඩ්‍රිප් එක දාලා බටර් අයිසිං උඩින් තමයි බටර් අයිසිං එක උඩින් තමයි චොක්ලට් එක දාගත්තේ. හරිම රසට තිබ්බා කිව්වා මේක මං කෑවේ නෑ. ඉතින් කාපු නංගි තමයි කිව්වේ ඒක ගොඩක් රසට තිබ්බා කියලා. ඉතින් වැඩ වැඩිකමත් එක්කන් ඔන්න කොහොම හරි ආලට වීඩියෝ එකක් මං අරන් ආවා. එහෙනම් ඉක්මනටම ආයෙත් හම්බෙමු.